ජාන තාක්ෂණය ඇත්තටම මේකෙන් ලෙඩ රෝග සුවපත් කරන එක දැන් හිතාගෙන බැරිතම වේගෙන් දියුණු වෙනවා නේද? ඔව් ඒක නෙමෙත්ත. අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. විශේෂයෙන්ම අර කාටි සෛල ප්‍රතිකාරයයි ක්‍රිස්පර් ජාන සංස්කරණයයි ගැන. හොඳයි. අපිට තොරතුරු තියෙනවා ශ්‍රී ලංකාවේ පළවෙනි කාටි ප්‍රතිකාරය ගැන වගේම ලෝකීය පළවෙනි වතාවට කෙනෙක්ටම විශේෂයෙන් හදලා සිරුර ඇතුළේදීම කරපු අර පාදක සංස්කරණයක් ගැනත්. හරියටම. අපි බලමු මේවා කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ අර තාක්ෂණික පැත්ත, බෙදා හැරීමේ අභියෝග, විශේෂයෙන් අර ඉන් විවෝ ක්‍රම, ඒතවල ක්‍රිස්පර් වල අලුත් දියුණුව, අර පාදක සංස්කරණය වගේ දේවල්. හරි. එහෙනම් කාටි වලින් පටන් ගමු නේද? ලංකාවේ අර සමාධි සත්සරණි දරුවාගේ සිද්ධියත් එක්ක මේක ගොඩක් කතාබහට ලක් වුණානේ. කලාපයටම පළවෙනි වතාව. ඔව්. ඒක ඇත්තටම ප්‍රතිශක්ති චිකිත්සාවක්. හරිව සරලව කිව්වොත් වෙන්නේ මෙහෙමයි. රෝගියාගෙන්ම T සෛල ටිකක් ගන්නවා. ලේ වලින්. ඔව්. ඇෆරෙසිස් කියන ක්‍රමයට අරගෙන ලැබ් එකේදී ඒ කියන්නේ එක්ස් විවෝ ජානමය වශයෙන් වෙනස් කරනවා. වෙනස් කරනවා කිව්වේ පිළිකා සෛල අඳුර ගන්න පුඩාන් විශේෂ ප්‍රතිග්‍රාහකයක් CAR කියන එක ඒ T සෛල වලට හඳුන්වලා දෙනවා. ඉතින් ඊට පස්සේ මේ සුපිරි T සෛල ගොඩක් වර්ධනය කරලා ආපහු රෝගියාට එන්නත් කරනවා. එතකොට ඒ වගේන් පිළිකාවට පහර දෙනවා. හැබැයි ඉතින් මේකේ ලොකු වියදමක් තියෙනවා කියලාත් අපේ මූලාශ්‍රවල තිබුණා නේද? වියදම වැඩි. ලංකාවේ අර ප්‍රතිකාරයට මිලියන 4.5ක් විතර වුණා කිව්වා. ඒත් වෙන රටවල මිලියන 65ක් විතර වෙනවා කියලාත් ක්‍රිස්පර් ප්‍රතිකාර සමහරක් ඩොලර් මිලියන 1ක් 2ක් වගේ වෙනවා කියලා තිබ්බා. ඒක ඇත්ත. ඒ වගේම මේක හැම ස්පිරිතාලෙකම කරන්නත් බෑ. විශේෂිත මධ්‍යස්ථාන ඕන. ඒ කියන්නේ අර අධික වියදමයි ක්‍රියාවලියේ සංකීර්ණත්වය නිසා තමයි ක්‍රිස්පර් වගේ වෙනත් ක්‍රමවලට යොමු වුනේ. සමහර විට සිරුර ඇතුළේදීම කරන්න පුළුවන් ඉන් විවෝ. ඒක ප්‍රධාන හේතුවක්. ක්‍රිස්පර් කියන්නේ ඊට වඩා නිර්වද්‍ය වෙන්න පුළුවන් ක්‍රමයක්. ක්‍රිස්පර් ඒක අර බැක්ටීරියා වලින් ආපු එකක් කියලා මම අහලා තියෙන්නේ. DNA කපන අණුක කතුරක් වගේ. හරියටම හරි. ඒ සොයා ගැනීමට නොබෙල් ත්‍රාගයකුත් ලැබුණා. මුල්ම ක්‍රිස්පර් Cas9 ක්‍රමය අපිට ඒකට ක්‍රිස්පර් 1.0 කියමුකෝ. ඒක වැඩ කළේ DNA ද්විත්ව පොට කැපුමක් DSB කරලා. කොහොමද ඒක කරන්නේ? මාර්ගෝපදේශක RNA එකක් sgRNA කියන එක Cas9 එන්සයිමේ අරන් යනවා හරියටම කපන්න ඕන DNA තැනට. ඊට පස්සේ Cas9 එකෙන් එතන කපනවා. හරි. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ සෛලය මේ කැපුම හදද්දි NHEJ කියන ක්‍රමයට හදද්දි ගොඩක් වෙලාවට වැරදීම් වෙනවා. පොටි කෑලි එකතු වෙනවා, අයින් වෙනවා, ඉන්ඩල්ස් කියන්නේ. එතකොට ජානය අක්‍රිය වෙන්න පුළුවන්. නිර්වද්‍යවම හදන්න බැරිද? පුළුවන්. HDR කියන ක්‍රමයට පුළුවන්. හැබැයි ඒක වෙන්නේ හරිම අඩුවෙන්. කාර්යක්ෂමතාව අඩුයි. ඒ කියන්නේ මුල් කාලේ ක්‍රිස්පර් ප්‍රතිකාරය අර දෑකැති ශෛල රෝගයට එහෙම ඒවා ගොඩක් වෙලාවට ජානයක් හදනවට වඩා අක්‍රිය කරන එකද කළේ. ඒවත් එක්ස් විවෝ නේද? බොහෝ දුරට මුල් ප්‍රතිකාර රුධිර මූල සෛල වලට එහෙම කළේ එක්ස් විවෝ තමයි. හරි. එතකොට තමයි අර ඉන් විවෝ එකේ අවශ්‍යතාවය එන්නේ. ඒ කියන්නේ ක්‍රිස්පර් ටික කෙලින්ම ඇඟට යවන්නේකෝ. හැබැයි ඒකේ ලොකුල අභියෝගය තමයි බෙදා හැරීම. කොහොමද මේ ක්‍රිස්පර් සංරචක, ඒ කියන්නේ Cas9 ප්‍රෝටීනය හරි ඒක හදන්න RNA DNA හරි අර sgRNA එකයි හලියටම ඉලක්කගත සෛලවලට විතරක් යවන්නේ. ඒකට මොනවද පාවිච්චි කරන්නේ? ක්‍රම දෙකක් තියෙනවා. වෛරස් වාහක AAV වගේ ඒවා කාර්යක්ෂමයි. හැබැයි ප්‍රතිශක්තිකරණ ප්‍රශ්න එන්න පුළුවන්. අනික් ක්‍රමය තමයි වෛරස් නොවන වාහක. ඒ කියන්නේ lipid nanoparticles LNP. මේද අංශු. LNP අර COVID එන්නත් වල තිබ්බේ. ඒවයින් RNA අණු අක්මාවට වගේ ඉන්ද්‍රියන්ට යවන්න පුළුවන් සාර්ථකව. අලුත්ම ක්‍රිස්පර් ප්‍රතිකාරවලත් මේ LNP තමයි ගොඩක් වෙලාවට යොදාගන්නේ. හරි. බෙදා හැරීම අරුණම තව ප්‍රශ්න තියනවාද ඉන් විවෝ වද? තියෙනවා. එකක් තමයි ඉලක්කයෙන් පිටත කැපීම. off target effects. ඒ කියන්නේ Cas9 වර්ධි තැන් කපන එක. අනික තමයි Cas9 ප්‍රෝටීනයට ඒක බැක්ටීරියා වලින් එන නිසා හෝ වෛරස් වාහකයට සිරුර ප්‍රතිචාර දක්වන එක. මේ ඔක්කොම නිසා දර CRISPR 2.0 කියන එක ආවේ? වැඩි නිර්වද්‍යතාවක් ඕන නිසා CRISPR 1.0 වල අර DSB එකෙන් එහාට ගිය තාක්ෂණයන්. ඒ තමයි පාදක සංස්කරණය කියන්නේ. ඒක කොහොමද අර මුල්ලකට වඩා වෙනස්? ප්‍රධානම වෙනස තමයි පාදක සංස්කරණයේදී අර ද්විත්ව පොට කැපුම කරන්නෙම නැහැ. කපන්නෙම නැද්ද? නෑ. ඒ වෙනුවට ටිකක් වෙනස් කරපු Cas9 එකක්, ඒ කියන්නේ කපන්නේ නැති එකක් Dcas9 හරි එක පොටක් විතරක් කපන එකක් නිකේස් හරි පාවිච්චි කරනවා.
ඒකට ඩීමිනේස් කියලා එන්සයිමයක් සම්බන්ධ කරලා. හරි. එතකොට ඒකෙන් පුළුවන් DNA වල තියෙන එක අකුරක්, ඒ කියන්නේ පාදකයක් කෙලින්ම වෙන අකුරකට මාරු කරන්න. උදාහරණයක් විදියට C අකුරක් T කරනවා නැත්නම් A අකුරක් G කරනවා. ඒ කියන්නේ අර වැරදි අකුර විතරක් මකලා හරි අකුර ලියනවා වගේ. හරියට ඒ වගේ අනුක පැන්සලක් වගේ. DSB එකක් නැති නිසා අර NHJ වැරදීම් ඔෆ් ටාගට් ප්‍රශ්න ගොඩක් අඩුයි. හරිම පුදුමයි. මේ ක්‍රමය තමයි අර KJ මුල්ඩූන් කියන බිලිදාට පාවිච්චි කළේ. ඒක නම් ඇත්තටම විශේෂ සිදුවීමක් වෙන්න ඇති නේද? ඇත්තමම ලෝකේම පළවෙනි වතාවට කෙනෙක්ටම විශේෂයෙන් හදපු NF1 සිරුර ඇතුළෙම ඉන් විවෝ කරපු පාදක සංස්කරණ ප්‍රතිකාරයක එක. මොකද ඒ දරුවට තිබු ප්‍රශ්නේ? එයාට තිබුණේ CPS1 ඌනතාවය කියලා හරිම දුර්ලභ ජානමය රෝගයක්. ඒකට හේතුව යාගේ DNA වල එකම එක තැනක G අකුරක් A වෙලා තිබීම. ඒකෙන් ප්‍රෝටීනය හැදෙන එක අතරමඟ නතර වෙනවා. ඉතින් මේ පාදක සංස්කරණයෙන් ඒක හැදුවද? ඒ නිශ්චිත GA වැරද්ද හදන්න විශේෂ ඇඩෙනොසින් බේස් එඩිටර් එකක් KRAB කියලා හැදුවා. ඒක mRNA විදිහට හදලා LNP වල අසුරලා කෙලින්ව ශිරා මාර්ගයෙන් අක්මවට යවුවා. කොච්චර කාලයක් ගියාද මේක හදන්න? පුදුම හිතෙන විදිහට මාස 6ක් වගේ කෙටි කාලයකින්. ඇත්තටම වේගවත්. හැබැයි ඊට කලින් සෛලවල මීයන්ගේ වඳුරන්ගේ පරීක්ෂා කරලා ආරක්ෂාව තහවුරු කරගත්තා. ප්‍රතිඵල කොහොමද? මුල් ප්‍රතිඵල ගොඩක් හොඳයි. දරුවාට කලින් අවශ්‍ය වුණු බෙහෙත්, විශේෂ ආහාර එහෙම දැන් ගොඩක් අඩු කරලා තියෙනවා. එයාගේ වර්ධනයත් හොඳ අතට හැරිලා තියෙනවා. හැබැයි ඉතින් මේකේ දිගුකාලීන බලපෑම ආරක්ෂාව ගැන තව බලන්න ඕන. ඇත්තටම ඇදහිය නොහැකි දියුණුවක් කාටි වලින් පටන් අරගෙන දැන් ඉන් විවෝ පාදක සංස්කරණය දක්වා ඇවිත් පැහැදිලිවම මේ ක්ෂේත්‍රයේ යන්නේ වැඩි නිර්වද්‍යතාවක් සිරුර ඇතුළෙම ප්‍රතිකාර කිරීමේ හැකියාව පැත්තට. ඔව් ඒක පැහැදිලි. දැන් මේ තාක්ෂණයන් පිළිකා විතරක් නෙවෙයි නුයෙකුත් ජානමය රෝගවලට ආසාදන වලට පවා පාවිච්චි කරන්න පරීක්ෂණ යනවා. හැබැයි ඉතින් අර ලෙන්මැල්ලි වගේ අලුත් ජාන ප්‍රතිකාරවලට ඩොලර් මිලියන 4.5 වගේ අධික මිල ගණන්. හැමෝටම මේවා ලබා ගැනීමේ හැකියාව. ඒ වගේන සදාචාරාත්මක පැත්ත ගැන හිතන්න වෙනවා. විශේෂයෙන් අර ජර්ම් ලයින් සංස්කරණය කියන්නේ පරම්පරාවටම යන වෙනස්කම් කරන එක ගැන ලොකු විවාදයක් තිබුණත් දැනති කරන සොමටික් සංස්කරණ වලට නම් වැඩි පිළිගැනීමක් තියෙනවා. එහෙනම් අපේ ජානකේතය ඇඟේ තුලදීම නිවැරදිව හදන්න පුළුවන් වෙන එක ඇත්තක් වෙද්දී සංකීර්ණ ලෙඩ රෝගවලට ප්‍රතිකාර කරන්න මේකෙන් මොන වගේ අලුත් දේවල් වලට මඟ පෑදෙයිද? ඒ වගේම මේ ජීවිත වෙනස් කරන ප්‍රතිකාර සාධාරණව හැමෝටම ලැබෙන්න සමාජයක් විදිහට අපිට තියෙන වගකීම මොකක්ද කියන එකත් හිතන්න ඕන කාරණාවක්.